කරුවත් හැමදාම වෙන් කරන්න බෑ නේද? එහෙම තමයි බා. අපි හැමදාමත් එකට ඉන්න සෙට් එකනේ. අදත් වෙන් කරන්න බෑ. කවුරු හරි ප්‍රශ්නයක් හිටියොත් අනිත් අයත් එකට ඉන්න ඕනේ බා. ඒකට තමයි බා යාළුකම කියන්නේ. අපේ සෙට් එකට පොඩි ප්‍රෑන්ක් එකක් දුන්න නම් අමාරු. හිරුත් එනවා. මට උඹට දෙයක් කියන්න තියෙනවා බා. මොකද්ද? හිමාෂි කියන බා උඹලත් එක්ක ඉඳලා වැඩක් නැහැ කියලා. ඇත්තට? මම එන ගිහින් එන්නම් බා. මට පොඩි වැඩක් තියෙනවා. හරි බං එන මාත් යනවා. මාර සීනේ බා මෙලා තියෙන්නේ. අර මොකද්ද බා සීන්නේ මනත් ජහන්කෝ. හිමාෂයට අලුත් එක්ක ඉන්න බෑ කියනවා. අඩෝ සී. ඉතින් විතරක් ඔය ගැන කතා කරලා වැඩක් නැහැ. හෙට අපි සෙට් එකත් එක්ක කතා කරමු බා. ඔව් බං දැන් අපි දෙන්න විතරම තනියම කතා කරලා වැඩක් නැහැ. අපි නම් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා කතා කරමු. එහෙනම් මං යනවා. අම්මගේ යාළුවෝ ටික මොකෝ වෙන්නේ? මොකද කියන්නේ? මොකක්ද අපෝ දැන් නැත්තේ? අඩ ඔබ දන්නේ නැද්ද බන්දය? ඔබ සීන් එක? ඕව මගේ යාළුවෝ සෙට් එක. දවස් දෙක තුන උත්තුනම් මේ ෆෝන් එකක් ගන්න නැහැ මැසේජ් එකක් ගන්න නැහැ. අනේ මන්ද. මම මොකද වැරද්දක්වත් උනාවත්. ඔය කෝල් එකක් දාලා. ෆෝන් පැඩ නෑ මූ. මේ මන්ද මොකද වෙලා කියලා. යන්න ඕනේ පැත්තට බලන්න. මේක හරියන්නේ නෑ බා. මම යන්නේ හිමාෂා හම්බෙන්නේ. උඹ අර කියපු එක ඇත්තද බා? මොකද්ද බා කතාව? උඹට තියෙන්නේ. වරෙන් කියන්නේ. උඹට යාළුවනේ. කොහෙන්නේ? හලෝ. මේ කතාව පටන් ගත්ත කවුද බා? මං ඒක විරුවට කිව්වේ බා. විරුවට? මේකෙන් අපේ යාළුවමක් කරුණා බා. හිමාෂ තනි වුණා බා. යම්බා මං ඉන්නේ නෑ කොච්චර දුරේයි කියලා. බොරුවක් කියන කලේසි බා. ඒකේ හොර පුවාද දාමත් යාළුවේ මම ඉන්නේ පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ. ඒකෙන් කවදාවත් කෙනෙක් එකට නිකන් වඩා මතක් නැහැ. ඒක දැන් කියන්න කලින් ඕනම කෙනෙක් සහපාරක් දෙපාරක්